මේකට වැඩිය අමාරු. මේක ඇවිල්ලා ස්කිල් ජොබ් එකක්. මේක ආර්ට් එකක්. කලාව. හයි බොයි. අපි යනවා ෂෙෆ් කෙනෙක් හම්බෙන්න. ගිහිල්ලා බලමු කවුද ෂෙෆ් කෙනෙක්. යා. ෂෙෆ් ඉන්දික. ඉතින් මෙයාව අල්ලගන්න පට්ට ගේමක් ගැව්වා. ඉතින් එයාගේ හොටල් ස්කූල් එකේ එතනට මාව මෙයාව හම්බෙන්න. අපි කතා කරගෙන ඉන්දික කියන්නේ ඇත්තටම කියනවා නම් මම හරි ආදරය කරන චරිතයක්. නිහතමානී ඇවිල්ලා හම්බෙලා කතා කරමුවා. හැබැයි ගොඩක් කට්ටියට මේ හොයාගන්න බැරි කොයි එක්කෙනාද කියලා. මෙයාගේ තව කුයි බදේ. ඔව් තව ෆොටෝකෝපියක් තියෙනවා ලංකාවේ පිළිමේ රසකින්නේ. ඔයාත් එක්සෙට් පේෂන් කෙනෙක් මොඩල්. හරිද මේ හොටල් ස්කූල් එකක් මොකටද පටන් ගන්නේ? හොටෙල් ස්කූල් එක පටන් ගන්න ප්‍රධාන හේතුව තමයි ඇත්තම දැන් මම රටවල් ගිහිල්ලා දැන් ඉන්නේ කෝපරේට් එක්සිකියුෂන්. එතනින් එහාට අපි ඉගෙනගත්ත දේවල් මේ ඊළඟ ජෙනරේෂන් එකට ඇත්තටම දෙන්න ඕනේ. ඊළඟ බලාපොරොත්තු වෙන තමයි මේක පටන් ගන්න. අපේ හොටල් ස්කූල් එකේ කිව්වොත් එහෙම CH LCH කැඩි වල කියන්නේ දැන් ඇවිල්ලා මම දැක්කම මේ අපේ තරුණ ළමයි අර මගේ අර භාෂාවෙන් ගත්තම මොකද කොල්ලෝ කෙනෙක්ට මේකට එනවා. දැන් ඒ ළමයින්ට හරියට කියන්න ඕනේ මේක ගැන. ගොඩක්ම පින්තූර බලලා ඔය ටීවීස් වල බලලා නිකන් ටීවී ෂෝස් බලලා මට ෂෙෆ් කෙනෙක් වෙන්න ඕනේ මට රටේ යන්න සර්ටිෆිකේට් එක ගන්න. හැබැයි ඒගොල්ලෝන්ට කියලා දෙන්න ඕනේ මේකේ තියෙන යථාර්ථය මොකක්ද මේ කරන්නේ. ඒකේ කාලයක් යනවා. එක පාටකින් ගියාට පස්සේ මේක වැඩ ටික මේ ටික කොහොම කරන්න කියලා දෙන්නේ නැහැ. මේ හොටෙල් ස්කූල් එකේ කරන්නේ අපි බේසික් ටික ගන්න. බේසික්. ඒක බේසික් ටික ඉගෙනගන්න පස්සේ හොටෙල් එකකට ගිහිල්ලා කොහොමද ඉන්ටර්විව් එක ෆේස් කරලා අනිවාර්යෙන් ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් නම් මෙතනින් අපි හදන්නේ. කොහොමද වෙන්නේ? මොකක්ද මේ පාත් එක? යන පාත් එක මොකක්ද? අන්න ওই ටික අනිවාර්යෙන් අපි අපේ ඉන්ඩක්ෂන් එකේදී අපි කියලා දෙනවා. අනේ මේ පිටිදාමුදාවට මොකක්ද කියනෝ නෙමෙයි අර මම ළමයි කියන්නේ මේකට වැඩිය අමාරු. කතාව ඇත්ත. මේක ඇවිල්ලා ස්කිල් ජොබ් එකක්. ඒ ස්කිල් එක කරන්නේ. ඒ ස්කිල් එක තියෙන එක කරා යනවා මේක ආර්ට් එකක්. කලාව පර්ෆෙක්ට් මිනිස්සු ගෙනල්ලා ඒගොල්ලෝ ගෙනල්ලා වැඩ කරන එක නෙමෙයි ඊළඟ තව ජෙනරේෂන් එකක් හදලා එක ඔපරේෂන් එකක් টොප් ක්ලාස් එකකට ගෙනියන එක තමයි වෙන්නේ. මම දෙනකොට දැක්කා මේ අනේ මම දැකලා නේ ස්කූල් ෆොටෝස් වල මම දන්නවා ප්ලේට් කරලා නේද මම ක්‍රියේටිව්. මම දැන් 5 course මෙනු එකට 3 course මෙනු එකක් කරලා ළමයිට එන වෙලාවේ කියලා දෙනවා. ඒ වගේ අපි ගොඩාක් ගන්න ඕනේ ළමයිට උපේ එකක් කරන විදිහට දැන් මොන පැටර්න් එකද කුක් කරන්නේ පාර්ට් චිකන් එකේ පාර්ට් තයි එකද බ්‍රෙස්ට් එකද ඒක මොන පැටර්න් එකකින් කුක් කරන්නේ අපි කොච්චර ලාව කුක් කරනවා අපි සෙට් වෙන එකකදී ඒ ප්ලේට් එක කොහොමද කුක් කරන්නේ එතකොට අනේ කම්පැනිමස් මොනවද අන්නේ ප්ලේට් එකක් කොහොමද ඩිසයින් කරන්නේ ක්‍රියේට් කරන්නේ ඒවට මොනවද අවශ්‍ය දේවල් කියන්නේ උපේ එකක් කරනකොට අපිට දුරවන්නේ බල්බ් ඩිෂ් එකක් ගන්න ඇත්තටම කියලා දෙන්නේ ඒක හරි සිම්පල් නේ ඒක කියලා දෙන ගමන් ඒ චිකන් එක කොහොමද ෆයින් ඩයිනින් ප්ලේට් එකකට අපි ගේන්නේ. ඒතර දැන් ගොඩක් ප්‍රැක්ටිකල් යනකොට ප්‍රැක්ටිකල් එකට යනකොට ෂෙෆ්ලා කොස්ටි කොස්ටි ඉල්ලලා කරනකොට ෆෝකස් පිළ වෙනවා. අන්න ඒ මට්ටමේ තමයි මම මෙතන ස්ටුඩන්ට්ස් ලා හදන්නේ. එතනින් ඉහළට ගත්තොත් අනිත් පැත්ත කොහොමද මේ මේ තමයි ඉස්සර කරන්නේ හයිජීන් පැත්ත ඒකට ඇසප් පැත්ත ඒ ගැන ට්‍රේනින් එකක් තියෙනවා තමයි. ඔව්. අපි ෆුඩ් හයිජීන් වෙනවා. Sana kalau basic food hygiene in the JCCP firefighting training එක අපි යමුද මාතෘකාව පිළිරපොත්ත ලංකාවේ දැන් තියෙන වාතාවරණය මොකද කියන්නේ දැන් තියෙන වාතාවරණය ඇත්තටම හොඳයි ගොඩක් හොඳයි ඉස්සරට අවසාන වශයෙන් අලුත්ම දෙයක් නිර්මාණය වෙනකොට ඔය කැමැත්ත කොහොමද අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ චේන්ජ් එකක් වෙන්න බෑ. උපරි ගත්තොත් ඉස්සර තිබ්බ උපරි නෙවෙයි දැන් තියෙන්නේ. මොකද හිතන විදිය වෙනස් වෙනවා. මේ දේවල් වෙනස් වෙනවා. ඒක හැම කිසිම ප්‍රයත්නයක් වෙනස් කරන්නේ. අද දැක්ක රිස්ක් එක නෙවෙයි එක තමයි. අනිවාර්යයෙන්. අද ඒක හෙට වෙලින් එකක් නෑ. හොඳ දෙයක් නෙවෙයි. අපි හැම කිසිම වෙනස් වෙන්න ඕනේ.
කොහොමද වෙනස් කරගන්නේ ආකල්ප විදියට. අද ඊයේ වෙච්ච දේ අනාමත කරන්න හොඳ නැහැ. එතකොට අපේ හොරු ස්කූල් එකේ චෙෆ් හැමතිස්සම අරපුරට අලුත් දෙයක්. කොහොමද ඒගොල්ලෝ හදාගන්නේ? මොනවද කරන්නේ? ඉතින් මේක ඇවිල්ලා මම අද බලාගෙන ගොඩක් තියෙන ළමයිට කියලා දුන්න විදිහව මෙතන මම හිතන්නේ නුවර ළමයිට මාරම වැලියු තන. බයි කරන්න යන සල්ලි අපරාධය කියලා කියන්නේ. ඒකට මමත් ඉන්නවා සාර්ථක විදියට. අනිවාර්යෙන්. එහෙනම් අපි ආයෙ දවසක් හොඳට අනිවාර්යෙන්. ජය වේවා. ජය වේවා. So thank you very much. අනිවාර්යෙන්.